guys, ඔයාලව සාදරයෙන් ගෞරවයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ගොඩක් දවසකින් තමයි මම ඔයගොල්ලන්ට මේ vlog එකක් අරගෙන එන්නේ. ඉතින් sorry ඒකට. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ ජූලි 11යි 12යි කියන දවස් දෙකේ ජූලි 13 වෙනිදා වෙන මගේ birthday shoot එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මම එකතු කරගන්න shopping ගිය videos. හරිද? ඉතින් ඔන්න ළමයි ක්‍රමක්‍රමයෙන් මේක පාරටම ජූලි 13ක් වුණා. මේ උදේ පාන්දර ඉතින් අපි බඩු ඔක්කොම ෂූට් එකේ බඩුත් උස්සගෙන මේ ආවේ ගල්කිස්ස බීච් එකට. ඉතින් ගල්කිස්ස බීච් එකේ තමයි මගේ 21 වෙනි උපන්දිනේ ෂූට් එක කරන්නේ. ඉතින් හරිම සොබහදාමත් මට ආශිර්වාද කරා. ඉතින් හරි ලස්සන කාලගුණයක් තිබ්බා. අපි උදේම ගියා. ඒ කියන්නේ උදේ 4 විතර තමයි බීච් එකට ගියේ. මොකද අපේ කැමරාමන් අපිට කිව්ව උදේම එන්න. එතකොට අපිට ලස්සනට ෂූට් එකේ වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එකතු වෙන්න මේ බ්ලොග් එකත් එක්ක ඔයගොල්ලන්ට ලස්සන දේවල් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අවුරුදු 21ක් වුණාට මගේ මන්ද මානසිකත්වය නම් 100%ක් තියෙනවා. ඉතින් එහෙම වැඩිහිටි මෙව් එකක් නැහැ මගේ, ගෑවිලාවක් නැහැ. ඉතින් අපි දැන් මේ බලන් ඉන්නේ අපේ කැමරාමන් අයියා නක. ඉතින් මං යා ගැන ඔයගලන්ට විස්තර දාන්නම්. ඉතින් මගේ ෂූට් එක ලස්සනටම කරලා දුන්නා. ඉතින් ළමයි මේ ඉන්නේ අපේ අම්මිය අප්පච්චි. ඇත්ත වශයෙන්ම කියනවා නම් මට ෂූට් එකක් කරන්න උතුමනාවක් තිබ්බේ නෑ ළමයි. මට ඒ වගේ සිතුවිලි එන්නේ නෑ. මට නිර්මාණාත්මක හැකියාවකුත් නෑ. මට ඒ වගේ නිර්මාණාත්මක සිතුවිලි පහළ වෙන්නෙත් නෑ. ඉතින් ක්‍රමයෙන් අපේ කැමරාමන් අයියත් ආවා. මං අයියාගේ විස්තර ඔයගලන්ට දාන්නම්. මොකද මගේ ෂූට් එක සුපිරියටම කරා අයියා. ඉතින් මේ වීඩියෝ එක වෙලාවෙත් අයියට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම අයියට ගොඩාක් ස්තුතිවන්ත වුණා. මොකද කිසිම ලාලිත්‍යයක් නැති මං වගේ මොකෙක්ගේ අනේ මන් දන්නේ මට එහෙම ලාලිත්‍යයක් නැහැ. ඉතින් මං වගේ කෙනෙක් ඒ වගේ ලස්සනට තියලා ෆොටෝ ගන්නවා කියන එක මාර ගේමක් ඉතින් ළමයි. මම දන්නයි දන්නවා මට ෆොටෝ එකකටවත් හරියට ඉන්න බෑ. ඒ කියන්නේ මම ඉන්නෙම එකම ඉරියව්වකින් තමයි ඒ විදියටමයි මම වෙඩින් ෆොටෝ එකකට ඉන්නෙත් එහෙමයි, පාඩියකට ගිහින් හිටියත් ඉන්නේ එහෙමයි, නිකන් යාළුවෙක් එක්ක ෆොටෝ ගත්තත් මං ඉන්නේ එහෙමයි. එකම පෝස් එක තමයි මට තියෙන්නේ. ඉතින් ඒ වගේ මිනිස්සෙක්ගේ ලස්සනට තියලා ෆොටෝ ගන්නවා කියන්නේ ගේමක් අයියේ. ඒකට තැන්ක් යූ වාට. මං අයියාගේ ඉස්සර ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට ස්ක්‍රීන් එකේ දාන්නම්. ඉතින් ඔයාලත් කැමති නම් ඔයගොල්ලන්ගේ ෂූට් එකක් ලස්සනට කරගන්න. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඒ දීලා තියෙන contact number එකට කෝල් කරලා අයව contact කරගෙන ඒ අවශ්‍ය කටයුතු ඒ විදියට කරගන්න. හරි. ඉතින් ළමයි ඇත්ත වශයෙන්ම කියනවා නම් මගේ උපන්දිනය තියෙන්නේ අගෝස්තු මාසේ. හැබැයි දැන් මම ඔයගොල්ලන්ට කිව්වනේ මම ෂූට් එක කරේ ජූලි 13 කියලා. ඒකට හේතුව ඇයිද කියනවා නම් අපේ ළමයි කැම්පස් එකේ එන්ඩ් එක්සෑම් පටන් ගන්නවා ජූලි මාසේ අන්තිම සතියේ ඉඳන්. ඉවර වෙන්නේ සැප්තැම්බර් මාසේ. ඉතින් ඒ අතර කාලේනේ මගේ උපන්දිනේ තියෙන්නේ. එතකොට මේ මට ඉතින් මේ ෂූට් එකකට යන්න තරම් ඇත්තට මානසිකත්වයක් නෑනේ. ඉතින් එන්න ඒකයි ජූලි මාසේ ෂූට් එක කරන්න ඕනි කියලා අපි තීරණය කළේ. ඉතින් ළමයි මම විදින කැත්ත බලන්නකො. බලන්න ඉතින් ඕගොල්ලන්ට තේරෙනවනේ මට කිසිම මගේ ඇඟේ ලාලිත්‍යයක් නැහැ කියලා. ඇවිදින විදියම පේනවනේ ගමකට ගහන්න වගේ ඇවිදින්නේ. අපේ මල්ලි වෙලාවකට කියනවා මම ජෝන්සිලාගේ නැංගිද කියලා. ඉතින් මම ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවා ගමකට ගහන්න වගේ තමයි ඇවිදින්නේ. අර බලන්න අයියා කියනවා හරියට ඇවිදින්න ළමයෝ කියලා. මට ඇවිද ගන්නවත් බෑ. ඉනා යනවා. ඒ අයියටත් හිනා මටත් හිනා. ඉතින් අපේ අම්මිලටත් හිනා ඔක්කොටම හිනා. ඉතින් මාත් එක්ක ෂූට් කරනවා කියන්නේ ඉතින් ආතල් තමයි ඉතින්. මේක මගේ ජීවිතේ මං කරපු පළවෙනි ෂූට් එක. ඉතින් ඒක ඉතින් හොඳට ගියා. ඒ වුණාට ඉතින් අර දැන් මං දන්න ෂූට් එකකදී ඉන්න ඕන විදිය. ඉතින් අයියට පින් සිද්ධ වෙන්නේ මං දන්නවා. ඉතින් ළමයි මම මගේ 21 වෙනි ෂූට් එක ඇඳුම් දෙකකින්, ඒ කියන්නේ මේ සුදු පාට ඩ්‍රෙස් එකෙනුයි තව ෂෝට් එකක් ඇඳලා ටී-ෂර්ට් එකක් ඇඳලා ඒ වගේ කොටස් දෙකකට තමයි කරේ. ඒ අදහස් දුන්නේත් අපේ අම්මි තමයි එකම ඇඳුමින් කරන්න ඕනේ නැහැ, වෙනසකටත් එක්ක ඇඳුම් දෙකකින් කරන්න කියලා කිව්වා. ඉතින් අම්මිගේ ආසාව අනුව ඒ විදියට එකත් වුණා.
ඉතින් අයියා මේ මට එක පෝසස් ගැන කියනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ හරිම සපෝටිව් එයා. එයා ඉන්න ඕන විදිය කියනවා. ඉතින් මේ ඒ ඉන්න ඕන විදිය සමහර අය දන්නවා ඇති. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මම දන්නේ නැහැ. ඒ අයියා ගියපු ගමන් උදේ ඇහුවෙත් මොන හරි ෆොටෝස් බලලාද ආවි කියලා. හරිද? එහෙම ළමයි මම බැලුවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් බැලුවට මට ඔළුවට යන්නේ නැහැ. මේක මෙහෙමයි ඉන්න ඕනේ මෙහෙමයි ඉන්න ඕනේ කියලා. ඉතින් අයියගෙන් පුදුම සපෝට් එකක් මට හම්බුණා. ඉතින් ඔයාලටත් පුළුවන් අයියව සම්බන්ධ කරගෙන ඔයගොල්ලන්ගේ ෂූට් එක ලස්සනට කරගන්න. හිහි. ඉතින් ළමයි ෂූට් එක අතර වුණ රසකතක් තියෙනවා මයික් එකක් ඔයගොල්ලන්ට කියන්න. ඉතින් අයියා මේ ෆොටෝ ගහන අයියා මේක ෆොටෝස් අරගෙන ඉතින් මේක හොඳයිද බලන්න මේක හොඳයිද බලන්න කියලා ඉතින් මට කියනවා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවනේ ඇත්ත ඉතින් මම සාමාන්‍යයෙන් බලන්නේ ෆොටෝ එකේ ක්වොලිටිය. නැතුව මම ලස්සනට ඉන්නවද ඒව නෙමෙයි. ඉතින් මං කිව්වා අනේ අයියා මට තේරෙන්නේ නැහැ. ඉතින් අයියට හොඳ නම් හොඳයි තමයි කියලා ඉතින් මං කිව්වා. ඉතින් හරි ගොබ්බයිනේ. ඉතින් ළමයි මෙන්න මේක තමයි මම කොස්ටියුම් මාරු කරලා කරපු අනිත් ෂූට් එක. ඇත්ත වශයෙන්ම කියනවා නම් කොස්ටියුම් එක මාරු කරේ අපි ෆැමිලි පික්චර්ස් වගේක් ගැහුවා. ඉතින් ඒකටත් එක හරියන තමයි මේ ඇඳුමට මාරු වුණේ. ඉතින් මේ ඉන්නේ මගේ වදකාර මල්ලි. ඉතින් ෆොටෝ එකට ගත්තේ බොහොම අමාරුවෙන්. හරි ලැජ්ජයි කොල්ලා. කොල්ලා මං වගේ නෙමෙයි. හාත්පසින්ම වෙනස්. හරි හික්මීමක් තියෙන හොඳ කොල්ලෙක්. මං වගේ නෑ. කොච්චරට හොඳයිද කියනවා නම් දැන් මම මේ වීඩියෝ එක වොයිස් කරන වෙලාවෙත් එයා එයාගේ යාළුවොත් එක්ක මහා හයියෙන් කාමරය ඇතුලේ කෝල් එක. ඉතින් ඔයගොල්ලන්ට ඇහෙනවත් ඇති සමහර එයාගේ සුන්දර වදන් කරන්න දෙයක් නැත. ඔහුගේ කැමැත්ත එය. ඔන්න ළමයි ඉතින් ක්‍රමයෙන් ෂූට් එකේ අවසානයටත් ආවා. හැබැයි ළමයි ෂූට් එකේ අවසානයේදී තමයි මම හරිම ට්‍රැක් එකට ආවේ. කියන්නේ මේක මම දැන් මේ ෂූට් එකක් කරනවා කියලා මගේ ඇඟට ආවේ එන්නේ අවසාන මිනිත්තු කිහිපෙ. ඉතින් මම ගැම්මෙන් අවසන් ෆොටෝ ටික ගත්තා. සතුටුද? මේ විදිහට අද ඒවට කිසි නෑ නෑ කියලා ලාලිත්‍යයක්. ලාලිත්‍ය ඕනේ. අර අයියන් වාට කියලා දුන්නා. හරි ඉතින් මම හැබැයි ඒක පේන්නේ පළවෙනි පාට කරන්නේ. behind the scenes තියෙනවා. බලමු. ඉතින් මේ වෙනකොට මගේ බර්ත්ඩේ එකත් ඉවර වෙලා ඒ ෆොටෝසුත් මගේ සෝෂල් මීඩියා වල ඉන්න යාළුවෝ දැකලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝස් වල තියෙන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ මට හම්බුණ සර්ප්‍රයිස් පාටි එකේ වීඩියෝ ක්ලිප්ස්. ඉතින් අම්මේ අප්පච්චි මං වෙනුවෙන් සර්ප්‍රයිස් පාටි එකක් ඕගනයිස් කරලා තිබ්බා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. මොකද මම මේ මගේ බර්ත්ඩේ එක තියෙන දවස් මං හිතන්නේ මට එක්සෑම් තිබ්බද කොහෙද මට මතක නෑ. නෑ ඒ දවස් මට එක්සෑම් තිබ්බේ නෑ. හැබැයි ඊට පහුවෙන්ද මට ලොකු සබ්ජෙක්ට් එකක් තිබ්බා. ඉතින් ඒකට මම පාඩම් කර තමයි හිටියේ. ඉතින් මේ ඉතින් එකපාරට ඉතින් සාමාන්‍ය හැම බර්ත්ඩේ එකටම වගේ ඩිනර් අවුට් එකක් යනවා. ඉතින් ඒකට යන් කියලා ගියාම සාමාන්‍ය ටේබල් එකකට වගේ යන්නේ. ඉතින් මේ වගේ හෝල් එකකට යද්දි ඉතින් ඒගොල්ලෝ කිව්වා මේකයි සීන් එක කියලා. ඉතින් මට හරිම සන්තෝසයි. ඉතින් මං ඒ දවස් හරිම ආදරයෙන් රස වින්දා. ඉතින් මට හරිම සන්තෝෂ දවසක් තමයි ඒක. ඉතින් මේ වීඩියෝස් මගේ බර්ත්ඩේ පාටි එකේ ආවා. ඉතින් හරිම සුළු පිරිසක් තමයි සම්බන්ධ වුණේ. අපේ ළඟම හිතවත් පිරිසක් තමයි ආවේ. ඉතින් හරිම ආදරයෙන් ඒ රාත්‍රිය අපි ගත කෙරුවා. ඉතින් ළමයි මේ අපි එද්දිත් මේ හෝල් එක ඒ රෙස්ටරන්ට් එකේ කට්ටිය සරසලා තිබ්බේ. හැබැයි අපේ අම්මිට ඕන විදිහට එපැයි ඔක්කොම එන්නේ. ඉතින් අපේ අම්මේ ආයෙමත් යාට ඕන විදිහට ලස්සනට ආයෙ ඩෙකොරේෂන්ස් කරා. ඉතින් හැම ගෙදරකම මෙහෙමනේ. අම්මලාට කැමති විදිහට ඔක්කොම වෙන්නේ. හිහි. හරි ඉතින් ළමයි මේ මම ඔයගොල්ලන්ට මේ මගේ ගවුමේ හැට තමයි පෙන්නන්නේ. ඉතින් මගේ මේ ගවුමට සදහැබර අනුග්‍රහය අපේ මල්ලි මගේ උපන්දිනේට දුන්න ගිෆ්ට් එක තමයි ළමයි මේ. ඉතින් බලන්නකෝ වගේ ලස්සන ලල්ලලා. ඉතින් ළමයි මේ ඉන්නේ මගේ උපන්දිනේ දවසේ මට ලොකුම සතුට අත් කරලා දුන්න මගේ අම්මේ අප්පච්චි. ඉතින් එතන හින්දා තමයි මගේ දවස ලස්සනට ගත කරේ.
ඉතින් ළමයි ඔන්න ඔය විදියට අපේ පාටි එකට එන්න කියලා හිටපු ආරාධිතමුත්තු මෙන්න මේ විදියට ආවා. ඉතින් දැන් අපේ පාටි එක පටන් ගන්න තමයි යන්නේ. ඉතින් එකතු වෙලා ඉන්න ලස්සන වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. ඒවත් එක්ක එකතු වෙන්න. ඉතින් ළමයි මෙන්න මේ විදියට අපේ සංගීත ප්‍රසංගය පටන් ගත්තා. ඉතින් මුලින්ම වේදිකාවේ අපේ අයියා. ඉතින් අපේ අයියා මං වෙනුවෙන් ගීතයක් ගායනා කරා. ඊට පස්සේ මෙන්න මේ විදියට අපේ ආත්තම්මත් මං වෙනුවෙන් ලස්සන ගීතයක් ගායනා කරා. ඉතින් අරලා ගායලා කාලා බීලා හරිම සන්තෝෂෙන් ගෙවපු දවසක් තමයි මගේ උපන්දිනේ දවසේ රෑ කියන්නේ. හැබැයි පහෝදාට මට රිටන් එක්සෑම් එකකුත් තිබ්බා. හරි. ඒකත් මගේ හිසට එක පාර ආවා. හැබැයි මං නැවතත් පිය විසියට ඇවිත් පාටිය එන්ජොයි කරා. ඉතින් අපේ අම්මිය අප්පච්චිත් ලස්සන සින්දුවක් කිව්වා. ඉතින් අපේ අම්මිට අප්පච්චිට ලස්සනට සින්දු කියන්න පුළුවන් ළමයි. ඇත්ත වශයෙන් කියනවා නම් අපේ ගෙදර හැමදාම රැට සින්දු කියනවා. අපේ අම්මිය අප්පච්චි ස්පීකර් එක දාගෙන ඒකට අර කැරක එහෙම දාගෙන හැමදාම වගේ රැට සින්දු කියනවා. ඉතින් ඒ වගේම එදා රැත් ලස්සන සින්දුවක් කිව්වා. ඉතින් ළමයි සින්දුවකුත් අහගෙන බයිට් එකත් රස විඳ ඉතින් ඔන්න ඔය විදියට කාලය ගෙවිලා ගියා. ඉතින් හැමෝම වගේ දා සින්දු කිව්වා. ඉතින් හරිම ලස්සන දවසක් ඒ වගේම මං වගේමයි ඇවිල්ලා හිටපු අනිත් අයත් එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ක්‍රමයෙන් අපේ දින එකත් ලෑස්ති කියලා අපිව ඉන්ෆෝම් කරා. ඉතින් අපි දින ගත්තා. ඉතින් ළමයි මම මේකත් එකම කියන්නම්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම ගොඩක් දවසකින් තමයි මේ vlog එකක් ඔයගලන්ට ගේන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් ළමයි මං හරිම දස කම්මැලි ළමෙක්. ඉතින් අනේ ඒක තමයි හේතුව මට vlog එකක් නොකර ඉන්න. මොකද එඩිට් කරන්න ගියාම හරිම කම්මැලි ළමයි මට. අනේ මන් දන්නේ ඇත්තටම මං ආසයි දිගටම vlogs දාන්න. ඒ වුණාට මට හරි කම්මැලි මේක එඩිට් කර ඉන්න. ඊට වඩා මං කොපිරයිට් සදරම ආයෙ එඩිට් කරන්න ඕනේ. අනේ මට හරි කම්මැලි. ඒ වුණාට මම මේක කරන්න ඕනේ ළමයි දිගටම. අනිවාර්යෙන් කියන ඔයගොල්ලෝ මාත් එක්ක තරහ වෙන්න එපා හොඳේ. මම අනිවාර්යෙන් vlogs දානවා දිගටම. හිහි. නැවතත් vlog එකට යමු. ඉතින් අපි අපේ මොකක්ද ඩෙසර්ට් එක අපිට හම්බ වුණා. ඉතින් අපි ඩෙසර්ට් එකත් කෑවා. ඉතින් ළමයි මේ ඉන්න අපේ පවුලින් ආතල්ම කෙල්ල අපේ ආත්තම්මා. ඉතින් ළමයි කොහෙ ගියත් අපේ අම්මී අප්පච්චි ගොඩාක් වෙලාවට ඩාන්සින් ෆ්ලෝ එක ඕපන් කරන chance එක වැඩි. ඉතින් එදත් ඒ දෙන්නයි අපේ සීයා කෙනෙකුයි මෙන්න මේ විදියට ඩාන්සින් ෆ්ලෝ එක ස්ටාර්ට් කරා. ඉතින් ඒ විදිහට මගේ බර්ත්ඩේ එකේ අවසානයත් සනිටුහන් වුණා. ඉතින් දැන් අපි ඔක්කොම යන්නයි හදන්නේ. මොකද අපි 11යි ගානකට විතර පාටි එක ඉවර කරා. මට මතක තියෙන විදිහට 11යි වගේ අතර. මොකද මට පහෝදාට එක්සෑම් උත් තියෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට බායි කියලා කට්ටිය යන්න ගියා. ඉතින් අපිත් බඩු අරගෙන ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ළමයි මේක හරිම පොඩි vlog එකක්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ආයෙමත් ඉක්මනටම ඔයගොල්ලන්ට vlog එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් මේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න.